මේ සඳහා පවතින ප්‍රතිකාරකම අපි බැලුවොත් මුලින්ම අපි පොඩි අභ්‍යාසයක් ඔබට කියලා දෙනවා. මේක අපි කියනවා බ්ලැඩර් රීට්‍රේනින් කියලා. ඒක හරියට එලාම් එකක් තියලා විවිධ වෙලාවන් වලදී ඔබට මුත්‍රා කිරීමට පුරුදු පුහුණු කරන පොඩි අභ්‍යාසයක්. මේක හරියට අර පොඩි ළමයින්ට අපි අර පොටි ට්‍රේන් කරනවා වගේ කියලා කියන්න පුළුවන්. අපි කියනවා විවිධ වෙලාවක් තියලා පැය දෙකෙන් දෙකට ඊළඟ සතියේ පැය තුනෙන් තුනට ඊළඟ සතියේ පැය තුනමාරෙන් තුනමාට ඒ වගේ කාලයේ අතරතුර පරතරය වැඩි වෙන විදියට මුත්‍රා පහ කිරීමට අපි ඒ උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව අපි සාමාන්‍ය මේ ජීවන රටාවේ සිදුවන වෙනස්කම් සඳහා අපි ඔබට උපදෙස් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔබ වැඩිපුර කෝපි පානය කරන පුද්ගලයන් නම් එය අඩු කරන්නට ඕන. ඔබ මද්යසාර පාවිච්චි කරන පුද්ගලයන් නම් එය නැවැත්විය යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබ අධික ස්ථූලතාවයෙන් පෙළෙන කාන්තාවක් නම් ඔබගේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම වල නිරත වීම සහ ඒ ආහාර පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඊටත් අමතරව ඔබ මලබද්ධ එහෙම නැත්නම් මේ කන්ස්ටිපේෂන් සහිත කාන්තාවක් නම් එය අවම කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව විවිධ ප්‍රතිකාර ක්‍රම පවතිනවා. අපි පෙති වශයෙන් ලබා දෙන මේ පෙතිවල ප්‍රධානතම ක්‍රියාව තමයි මේ තමාගේ හිතුමතයට සංකෝචන වෙන මුත්‍රාශය රිලැක්ස් කරලා තියාගන්න. එහෙම නැත්නම් සංකෝචන වීම වළක්වලා තියාගන්න එක. ඊට අමතරව මෙම ප්‍රතිකාර ක්‍රම වල හොඳ සුවයක් ලැබුණ නැත්නම් බෝටොක්ස් කියලා එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා බොටිලිනම් ටොක්සින් කියලා. මේ ඉන්ජෙක්ෂන් එක අපිට පුළුවන් මේ එන්නත මුත්‍රාශයේ මාංශ පේශීන් වලට එන්නත් කරලා මුත්‍රාශයේ මාංශ පේශීන් తాවකාලිකව පොඩි නිර්වින්දනයකට ලක් කිරීමක්, කිරිවැට්ටීමට ලක් කිරීමක් වගේ දෙයක් සිදු කරන්න ඒනුත් ඔබට අනර්ග ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. එසේනම් ඔබට මෙම තත්ත්වය පවතිනවා නම් විශේෂයෙන් ඔබ මේ තනිව විනදරාගෙන සිටින්නේ නැතුව ඔබ ඔබේ නාරියා ප්‍රසව විශේෂඥ වෛද්‍යරයාව හම්බෙන්නට ඕන. විශේෂයෙන් ඔබට දුර ගමනක් යන්නට කලින් ඔබ මග තියෙන පොදු වැසිකිලි තියෙන තැන් ටික බලාගෙන යන්න වෙනවා නම් ඔබට රාත්‍රියේදී නැවත නැගිට මුත්‍රා කිරීමට සිදුවීම නිසා ඔබගේ නිින්දට බාධා වෙනවා නම් එහෙම නැත්නම් මෙලෙස තමන්ගේ නොදැනුවත් මුත්‍රා පහ වීම නිසා ඔබට පන්සලකට යන්න, පල්ලියට යන්න, විනෝද චාරිකාවකට යාමට නොහැකි ඔබ කනස්සල්ලෙන් පවතිනවා නම් ඔබ ඔබේ විශේෂඥ වෛද්‍යරයාව හමු විය යුතුම වෙනවා. මෙම urge incontinence කියන රෝගී තත්ත්වය ඉතාමත් සුලභයි. ඒ වගේම තමයි බොහෝමයක් කාන්තාවන් මේ නිසා අධික ලෙස කනස්සලට පත් වෙනවා. නමුත් ඔබ ඔබේ රෝග ලක්ෂණ වලට ඔබට පවතින රෝගයන්ට ඔබ පාලනය කරන්නට ඉඩ දෙන්නට එපා. මේ සඳහා ප්‍රතිකාර පවතිනවා. එම නිසා වහාම ඔබ එම රෝගීය ලක්ෂණයේ පාලනය ඔබේ අතට නතු කර ගැනීම අවශ්‍ය වෙනවා.